ඇලොන් ටීචර් අතනේ YouTube channel එකට ඔයගොල්ලන් අදත් මම අතරින් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හිතුවේ ගොඩක් අයට තියෙන පොදු ගැටලුවක් ගැන. ඉතින් මේක ඇත්තටම NVQ level 4 beauty paper එකටත් එක අවුරුද්දක ඇවිල්ලා තිබ්බ ප්‍රශ්නයක්. ඒකෙන්ද විශේෂයෙන් කතා කරන්න හිතුවා මේ ගැන. ඒ තමයි රෝම ඉවත් කිරීමෙන් පස්සේ වේදන. පස්සේ ඉදිමීම, කැසීම, රතු වීමට බලපාන හේතු මොනවාද කියලා දෙන්න. ඒ වගේම තමයි ත්‍රෙඩින් එකක් කරන අතරතුර ඔයගොල්ලන්ට අධික වේදනාවක් ඇති වෙනවා නම් ඒකටත් ඇතිවන ප්‍රධාන හේතු ගැන කතා කරන්න තමයි මම අද සූදානම් වෙලා ආවේ. ඉතින් අපි බලමු මෙතනදී විශේෂයෙන්ම රූපලාවන්‍ය ශිල්පියාගේ පැත්තෙනොත් ඒ වගේම ක්ලයන්ට්ගේ පැත්තෙනොත් සිද්ධ වෙන වැරදීම් තියෙනවා. ඉතින් අපි ඒවා එකින් එක සාකච්ඡා කරමු මොනවාද මේ වැරදි කියන එක. ඉතින් පළවෙනියට අපි ඉස්සෙල්ලාම කතා කරමු රූපලාවන්‍ය ශිල්පියාගේ පැත්තෙන් සිද්ධ වෙන වැරදි මොනවාද කියන එක. ඉතින් මේකෙදී අපි පාවිච්චි කරන මේ නූල තියෙනවානේ නූල් පන්දුව. ඉතින් සමහරව සන් නූල් එකක් පාවිච්චි කරනවා, කපු නූල භාවිත කරන එක තමයි වැදගත්. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ නූල් වර්ගයේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේ ත්‍රෙඩින් එකක් කරන්න කියන එක. ඉතින් මේ වගේ නූලක් අරගෙන අඟල් 8ක විතර ප්‍රමාණයක නූලක් ගත්තාම ඇති. ඉතින් ඊට පස්සේ මේ විදියට ගැටයක් දාගන්නවා. මේ ගැටේ දාගත්තාන් පස්සේ දැන් ඕගොල්ලෝ ගොඩක් අය ත්‍රෙඩින් කරන අය දන්නවා ඇති. ඉතින් ඕගොල්ලෝ මේක වට 8ක් විතර කරකවලා ඉතින් මේකෙදි ගොඩක් බියුටිෂියන්ලා මේ නූල හැමට ගොඩාක් මෙහෙම තද කරලා වැඩි පීඩනයක් දීලා කරන. ඒතකොට ගොඩක් රිදෙනවා. ඉතින් මේ වගේ ලොකු ආයාසයක් අරගෙන ලොකු පීඩනයක් අරගෙන අත් දෙක මෙහෙම තද කරගෙන එහෙම කරන්න ගියාම ලොකු වේදනාවකටපත් වෙනවා ක්ලයන්ට්. ඉතින් ඒක කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි සමහර බියුටිෂියන් ඉන්න අනේ මම වට හිමින් කරන්නම්. වට රිදෙනවානේ. මේ හිමින් කරනකොට රිදෙන්නේ නැහැ එහෙම කියලා යව නලෝ මෙන්න මෙහෙම කරන්න බලනවා. මෙහෙම. ඉතින් ඒතකොට ගොඩාක් අර වේදනාවටත් වැඩිය ගොඩාක් එහෙම රිදෙනවා. ඒතකොට S2ක් පොඩි වෙලා කඳුළු වෙන්න ගන්නවා. ඉතින් ඒකෙන්ද ඕගොල්ලෝ මෙහෙම තද කරලවත් මෙහෙම නූල හැමට ගොඩාක් තද කරලවත් මෙහෙම හිමින් කරන්නවත් යන්න එපා. හරිද? ඉතින් මේ ඇත්තටම මෙහෙම නූල අරගෙන අතට ලොකු පීඩනයක් දෙන්න එපා. ඊටාම සැහැල්ලුවෙන් මෙහෙම තියාගෙන මම නම් ඇඟිලි 5ම දානවා. සමහරව ඇඟිලි 2ක් දානවා, 3ක් දානවා. මට ඇත්තටම පුරුදු 5ම දාලා. එතකොට අමාරුවක් නැහැ මගේ අත්දැකීම් අනුව. ඉතින් මෙහෙම කළා. මෙහෙම හරි රිලැක්ස් එකේ. අර මැදුම් පිළිවෙත කියන්නේ. ඉතින් මධ්‍යම ප්‍රතිපදාව ඉදගෙන ඉක්මනින් මෙහෙම කලවන්න ඕනේ. ඒක තිය ඉන්නේ නැහැ. ගොඩක් මේව කරන්නේ. ඒක ඒකට රිදෙන්නෙත් නැහැ. ක්ලයන්ට් අත හරි සෑහලුවක් දෙනවා වැඩෙත් ඉක්මන්. ඉතින් ඒක තමයි මෙතන ප්‍රධානම හේතුව රිදෙන්න හේතුව. ඒ වගේම තව රිදෙන්න තව හේතුත් තියෙනවා. මම ඒවත් පැහැදිලි කරන්නම්. ඒ වගේම තමයි සේවාදායකයාගේ පැත්තෙනොත් අර සමහර අය බ්ලීචින් ක්‍රීම් ගන්න පුරුදු වෙලා තියෙනවා. සුදු වෙන්න කියලා බ්ලීචින් ක්‍රීම් ගාති අයිබ්‍රෝ එක වටේත් මෙහෙම ගන්නවා. ඉතින් මේ අයිබ්‍රෝ එක වටේ ගාපුවම මේ හැමේ තියෙන මේ ස්තරේ තුනී වෙන්න බලනවා. එතකොට නූලේ කරනකොට රිදෙනවා. යම් වේදනාවක් ඇති වෙනවා කොහොමත්. ඉතින් ලොකුවට වේදනාවක් නොවෙන්නයි මම මෙතනදී කතා කරන්නේ. ගොඩාක් තද වේදනාවක් දරා ගන්න බැරි වේදනාවකින් කරනවා නම් එතනදී බියුටිෂියන් අපොහසත් වෙනවා. ඉතින් ඒ වගේම ක්ලයන්ට්ගේ පැත්තෙනොත් අර වගේ බ්ලීචින් ක්‍රීම් ගාලා සම විනාශ කරගෙන ඩැමේජ් කරගෙන හිටියොත් එතනදී ප්‍රශ්නයක් වෙනවා වේදනාව සම්බන්ධයෙන්. ඒකම තමයි ගොඩක් සමහර ක්ලයන්ට්ලාගේ සම ඊටමත් සංවේදී සමක් දක්වන පොඩි දෙයක් වුණත් ඉක්මනින් රතු වෙන්න බලන සමවල් තියෙනවා. ඉතින් ඒ වගේ අයටත් ඉතින් ටිකක් වේදනාව වැඩි වෙනවා. ඒ වගේම සම රතු වෙන්න බලනවා. ඉතින් ඒ වගේ අයට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ කලින් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරලා ඒ වගේම නූලේ ස්වභාවයත් බලන්න ඕනේ. මේ නූල් වර්ගේ එයාට ගැලපෙනවද? සන් නූලෙන් සමහරුන්ට ගැලපෙනවා. සමහරුන්ට මේ ත්‍රෙඩින් නූල හරියන්නේ නැහැ. ඒකත් ඔයගොල්ලෝ හිතලා බලන්න ඕනේ. ඉතින් එයාට මෙච්චර මේක ටිකක් ඝනකම් නූලක්නේ. ඉතින් සමහරුන්ට මේ ඝනකම් නූල හරියන්නේත් නැහැ. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ එයාලට චෙක් කරලා බලන්න ඕනේ. ඔයාලට මේකේ රිදෙනවද අරගෙන රිදෙනවද කියලා. අර වගේ අතත් ඒ විදිහට බැලන්ස් කරගෙන දැඩි පීඩනයක් යොදන්න නැතුව නූලට එහෙම කරොත් එතනදී ඒ සංවේදී සම රතු වීමෙන් ගලව ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිමෙන්න ප්‍රධාන හේතුව. ඉදිමෙන්න ප්‍රධාන හේතුව තමයි අපි දැන් මෙහෙම ත්‍රෙඩින් එක කරගෙන යනකොට එතකොට අර
හැමෙන්න ගැලවෙනවනේ රෝමේ. ඒ රෝමේ ගැලවෙනකොට hair follicle එකට සුළු තැලීමක් ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. අන්න එතකොට ඒ අවස්ථාවේ ඒ කරපු ගමන් අපි ටෝන් එකක් පාවිච්චි කරේ නැති වුණොත් ඉදිමෙන්න බලනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉක්මනින්ම අපි ට්‍රෙඩින් කරන ගමන් එතනට අයිස් වතුර හරි ටෝන් එකක් හරි යොදන්න. ඒ වගේ දෙයකින් අපිට ඉදිමෙන තත්ත්වය වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී විශේෂයෙන් බලපාන තවත් හේතුවක් තමයි බියුටිෂියන්ගේ පැත්තෙන් බියුටිෂියන්ගේ පැත්තෙන් තියෙන පිරිසිදුකම. ඉතින් බියුටිෂියන් දැස් හොඳින් පිරිසිදු වෙලා තියෙන ඕන. ඒ වගේම මේ පාවිච්චි කරන නූල් පන්දු, ඒ වගේම ටුයිස්, ඉතින් ඒ සියල්ලම හොඳ පිරිසිදු තත්වයක තියෙන්න ඕනේ. ඉතින් වේදනාව සම්බන්ධයෙන් තව දෙයක් කියන්න ඕනේ. මේ ටොයිස් එකෙන් පාවිච්චි කරන අය ඉන්නවා නූලෙන් අමතරව. ඉතින් එතනදී සමහරු මෙහෙම කෙලින් ගලවනකොට ගොඩක් රිදෙන්න බලනවා. හරිද? ඉතින් මේක මේ ටොයිස් එක දැන් මෙතන මෙහෙම තියෙනවානේ. මේක අපි ෆ්ලැට් එකට තියාගෙන මෙන්න මෙහෙම ගැලෙවුවොත් රිදීම අඩුයි. ගොඩක් අඩුයි. ඇත්තටම මේක ඒ විදිහට කරනවා නම් වේදනාව ගොඩක් අඩුයි. ඔයගොල්ලෝ කරලා බලන්න. දැන් ඔයගොල්ලෝ සමහර අය මේ නූල් මේකක් ගලවන්නේ මෙන්න මෙහෙම උඩට තියාගෙන. එතකොට රිදෙනවා වැඩි. ඒ වගේම මෙහෙම ෆ්ලැට් එකකට කරොත් රිදෙනවා අඩුයි. ඉතින් එකම ගැන කතා කරද්දී මේ නූල් පන්දුවේ ඒ වගේම මේ ටුයිස් වල ලොකු හොඳ පිරිසිදුකමක් තියෙනවා. ඒ වගේම බියුටිෂියන්ගේ අත් දෙකත් හොඳින් පිරිසිදු තත්ත්වයේ තියෙන්න ඕනේ. එතකොට ක්ලයන්ට් විස බීජ යනවා අඩුයි. ඉතින් විශේෂයෙන්ම මේ පාවිච්චි ක්ලයන්ට් අපි පාවිච්චි කරන මේ ටුයිස් වගේ දේවල් ජීවාණුහරණය කරන්න ඕනේ. ඉතින් ජීවාණුහරණය කියන්නේ උණු වතුර වලට ඩෙටෝල් ටිකක් දාලා හොඳින් පිරිසිදු කරගෙන පිහලා ගන්න ඕනේ. මේ වගේ උපාංග. ඉතින් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. එතනදී අපිට තවත් ක්ලයන්ට් කෙනෙකුට විස බීජ පැතිරෙන්නේ නැහැ. ඒකගේම තමයි ක්ලයන්ට්ලාගේ පැත්තෙන් ගත්තොත්, සේවාදායකයාගේ පැත්තෙන් ගත්තොත් වැරදි ගොඩක් තියෙනවා. ඒක තමයි සමහර ක්ලයන්ට්ලා ඉන්නවා ගෙදර ඉඳන් එන්නේ බස් එකේ කෝච්චිය ඇවිල්ලා ඒ වගේම පපුලටත් ගිහිල්ලා ස්පිරිතාලට ගිහිල්ලා ඉස්කෝල වලට ගිහිල්ලා දූවිලි නාගෙන සමහරු මේකප් තට්ටු දෙක තුන උලාගෙන එනවා සැලොන් එකට. අනේ මේ ත්‍රෙඩින් එක කරලා දෙන්න එහෙම කියලා. ඉතින් එතනදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ බියුටිෂියන්. එයාගේ සම දැනගෙන එතනදී කුණු දූවිලි තියෙනවා නම් අපද්‍රව්‍ය තියෙනවා නම් ක්ලෙන්සර් කරලා ඒ දේ පටන් ගන්න. ඉතින් සමහර ක්ලයන්ට්ලා ඉන්නවා අනේ මේ තව ගමනක් යන්න තියෙනවා මේකප් එක අයින් කරන්න එපා, රිමූව් කරන්න එපා, අනේ මම මොනවා හරි කරලා දෙන්න. ඉතින් එහෙම කිව්වට පස්සේ ඉතින් සමහර බියුටිෂියන්ලා අතරමං වෙනවා මොකද්ද දැන් කරන්න කියලා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කියන්නේ අර සැලොන් එකේ මම ත්‍රෙඩින් එක කරා පහවදා ගෙඩියාව කියලා. ඉතින් ඒ තත්ත්වය උදා කරගන්න එපා. ඉතින් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න සේවාදායකයන් වශයෙන්. මොකද්ද මේ වගේ දැන් ත්‍රෙඩින් එකක් කරද්දී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කියන එක. ඉතින් ඒකෙදී විශේෂයෙන් වැදගත් වෙනවා මේකප්, ඒ වගේම විදාලේපන, ඒ වගේ කුණු දූවිල්ලේ ගිහිල්ලා ත්‍රෙඩින් කරගන්න එපා කියන එක තමයි මෙතනදී මම දෙන උපදේශය. එහෙම තමයි සමහර ක්ලයන්ට්ස්ලාගේ ඉක්මනට රතු වෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව මම කලින් කිව්වා වගේ අර බ්ලීචින් ක්‍රීම් පාවිච්චි. ඉතින් බ්ලීචින් ක්‍රීම් ඇත්තටම ඔයගොල්ලෝ සමහර ඉතින් මට ගන්න එපා කියන්න බෑ. සමහරුන් ඒකට ඇඩික්ට් වුණාමනේ. ඉතින් ඒව නවත්තන්න මට බෑ. ඉතින් ඒ වුණාට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ අයිබ්‍රෝ වටා. විශේෂයෙන් මේ අයිබ්‍රෝ එක මේ හරිය සමහරු මේවෙත් ගන්නවා. ඉතින් මෙහෙම ගාපුවාම සිද්ධ වෙන්නේ මේ අයිබ්‍රෝස් වල තියෙන මෙලනින් ටික අඩු වෙන්න බලනවා. ඉතින් මෙලනින් අඩු වෙනවයි කියන්නේ ඉක්මනට සමහර විට තඹ පාට වෙන්න පුළුවන්. ඒ වගේම ඉදෙන්නත් පුළුවන්, සුදු වෙන්නත් පුළුවන්. ඉතින් මේ මෙලනින් ස්තරේ මේවා වුණාම ඊට පස්සේ මේ වටේ ගොඩාක් රතු වෙන්න බලනවා අපි ත්‍රෙඩින් එකක් කරනකොට. ඉතින් ඒක කියන්නේ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඔයගොල්ලෝ ගාන ආලේපනය මේ අයිබ්‍රෝ එකට ගන්න යන්න එපා. අයිබ්‍රෝ වටා ගන්නත් එපා. ඒ වගේම තමයි මේ ඇහැ කියන ඒරියා එක ගොඩාක් සංවේදී ඒරියා එකක්. ඉතින් ඒකින්ද බ්ලීචින් ක්‍රීම් ගන්න එපා කියන එක තමයි මම මේ අවට විශේෂයෙන්ම මේ අවට ගන්න එපා කියන එක තමයි මම ඔයාලට කියන්නේ. ඒ වගේම සමහර ක්ලයන්ට්ලා ඉන්නවා ත්‍රෙඩින් එක කරපු ගමන් ටක් ගාලා මේ මූණේ අතේ මොනවද කියලා බලන්නෙත් නැහැ. මූණ අල්ලල්ලා බලනවා. හොඳයි දැන් නම් හොඳයි. මූණ ඇත්තටම අතේ තියෙන අපද්‍රව්‍ය කුණු දූවිලි ඔක්කොම ඊට පස්සේ මූණේ ටච් වෙනවා. එතකොට කිසිම වැඩක් නැහැ. අර ඕපන් විවර වෙච්ච සිදුරු වස්යෙන් අපේ විස බීජ ඉතාමත් පහසුවෙන් ඇතුල් වෙනවා ඒ ප්‍රොසෙස් වලට. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් දැනුවත් වෙන්න. අපි ත්‍රෙඩින් එකක් කරපුවාම අත් දෙක පිරිසිදු කරගන්නේ නැතුව ඒ දේවල් කරන්න හොඳ නැහැ කියන එක. අත් දෙක පිරිසිදු කරගන්නේ නැතුව මූණ අල්ලන්න යන්න
හොඳ නැහැ කියන එක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම මට කියන්න ඕනේ දැන් මේ අපි ත්‍රෙඩින් එකක් කරාට පස්සේ කොහොමද බියුටිෂියන් කෙනෙක් සේවාදායකයෙක්ව දැනුවත් කරන්න කියන එක. ඉතින් විශේෂයෙන්ම මෙතනදී දැන් අපි සැලොන් එකේදී ටෝන් එකක් පාවිච්චි කරාට අපි අනිවාර්යෙන් එයාට ගෙදර ගිහිල්ලා උපදෙස් දෙන්න ඕනේ අයිස් වතුර වලින් තවන්න නැත්නම් අයිස් වතුර වලින් මුණ හොදන්න. එහෙමත් නැත්නම් ටෝන එකක් විදියට රෝස් වතුර හරි පාවිච්චි කරන්න කියන එක. ඉතින් එහෙම කරපුවාම ওই ඉදිමින් තත්වය රතු වීම තත්ත්වය ඉක්මනින් පහ වෙලා යනවා. ඒ වගේම තමයි සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ අවුවට යනවා නම්. ඒක විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අවුවට නිරාවරණය වීමෙන් හැම ගොඩක් පිච්චෙන්න බලනවා. එතකොට දැන් ට්‍රෙඩින් කරපුවාම එතට ඉතාම සියුම් තත්වයක තියෙන හින්දා. ඒ වගේම තමයි ඇලෝවේරා හරි ඒ වගේම කාමින් ජෙල් එකක් හරි පාවිච්චි කරනවා නම් ඇත්තටම හොඳයි මේ ත්‍රෙඩින් එකක් කරාට පස්සේ ඒකත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම පැය 24ක් යනකම් ඕගොල්ලෝ මේකප් ප්‍රොඩක්ට් ඒ වගේම ආලේපනය කියන්නේ නයිට් ක්‍රීම් ඩේ ක්‍රීම් වගේ දේවල් ගන්න එක අඩුම පැය 24ක් යනකම්වත් වලකින්න කියලා තමයි කියන්න ඕනේ. මූණ හේදුවට නෑවට ඇඟ හේදුවට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේ දේවල් කරන්නේ දිනපතා කරන දේවල් නේ. ඉතින් ඒ දේවල් කරාට ප්‍රශ්න නෑ. මං කියන්නේ ආලේපන සම්බන්ධව. ඉතින් ඔයගලන්ට මේ ඒ වගේම තමයි වියලි සම. ඉතින් සමහරවිට වියලි සමක් තියෙනවනේ. වියලි සමක් තියෙන කෙනෙකුගේ ට්‍රෙඩින් කරපුවම තවත් වේලෙන්න බලනවා. ඉතින් ඒ වේලුනහම ඒක කසන්න බලනවා ඒ අපිට. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම ත්‍රෙඩින් එකක් කරාට පස්සේ ඒ අපිට කාම් ක්‍රීම් එකක් හරි ඇලෝ ජෙල් එකක් හරි පාවිච්චි කරනක වඩාත් හොඳයි. ඉතින් ඒක ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයගලන්ට මේ YouTube වීඩියෝ එක හරහා විශාල දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න දිගටම මේ බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ WhatsApp නම්බර් එකත් ඇති. ඒ WhatsApp නම්බර් එකෙන් ඔයගලන්ට පුළුවන් මගෙන් මොනවා හරි ඔයාලට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මැසේජ් එකක් දාන්න මම රිප්ලයි කරනවා මට පහසු වෙලාවක. ඒ වගේම ඊකටම මේ වීඩියෝ එක රැඟදී ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.